ආයිබෝවන් ජයකිරණ මේ අපි ගෙනාවා ලීටර් 5 ස්ප්‍රේ එකක්. මේ ලීටර් 5 ස්ප්‍රේ එක මේක රීචාර්ජබල්. මේ තියෙන්නේ මේකේ රීචාර්ජබල් බැටරියක් තියෙනවා. මේක USB පෝට් එකකින් තමයි මේක charge කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් ගෙදර මල් වගාවල් වලට, ගෙවතු වගාවල් වලට මේ ලීටර් 5 කෑන් එකකින් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් පැය භාගයක විතර කාලයක් මේ වතුර පෙස කරන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මේ දවස පුරා නෙවෙයි පැය භාගයක් වගේ කාලයක් තමයි මේ බැටරියෙන් පාවිච්චි කරන්න පුළුවන්. මේක වෙනවා රුපියල් 3900ක්. මේක 3900ක් වෙන්නේ මෙන්න මේ යුනිට් එකේ තමයි මිල අධික. එතකොට මේක කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් මේක ඇඩ්ජස්ටබල් ලෙන්ස් එකක් තියෙන මේක ඒ ආකාරයට තමයි වැඩ කරන්නේ. 3900ක් වෙනවා මේක. එතකොට අපි ළඟ ආපහු ඇවිල්ලා තියෙනවා ලීටර් 16 ස්ප්‍රේ එකේ ඕන තරම් තියෙනවා. තොගක් දෙනවා. තොග අවශ්‍යයි ඉන්නවා නම් තොගත් මේක අපිට දෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ අවශ්‍ය තරම් මේක 2560යි. මේක 2560යි. එතකොට මම මේක ගැන හැඳින්වීමක් කරනවා නම් මේ ඕගොල්ලෝ ලස්ස ගාණක් මම ලස්ස ගාණක් විකුණලා තියෙනවා මේ ස්ප්‍රේ අවුරුදු ගාණක් තුල. එතකොට තවත් අපි වගේම වෙලෙන් දිනනවා මේව ආනයනය කරනවා. මම හිතන්නේ මේගොල්ලෝ එක කන්නයක් වගා කරලා මේ ස්ප්‍රේ කෑන් එක විසි කරනවා. නැත්තම් මේ ඊළඟ කන්නේදී ගන්න යනකොට ඒවට අවශ්‍ය කරන બ્લોක් වෙලා නැත්තම් දිරලා ගිහිල්ලා බටයක් මොකක් හරි වෙලා මේක විසි කරනවා. ඉතින් ඒ නිසා කරුණා කරලා මේ අපි දිනු වෙනවයි කියන්නේ මේ හැමදේම අපි ඉතුරු කරන මේ ස්ප්‍රේ එකක් අර පරිස්සමෙන් පාවිච්චි කළොත් එහෙම අවුරුදු 2-3ක් පාවිච්චි කරන්න පුළුවන් 4-5. මේ පාර්ට්ස් එකක් මොනවා හරි අවශ්‍යතාවයක් තිබ්බොත් ඉතා අඩු මුදලට අපි ළඟ තියෙනවා. ඕගොල්ලෝ පාර්ට්ස් එක පාවිච්චි කරන්න පුරුදු වෙන්න. නැතුව මේ gediya පිටින් මේක ඕගොල්ලෝ ගෙදර තියෙන ඒවා මේ විසි කරලා පරිසරයටත් හානියක්. ඉතින් පරිසර හානි නොකර මේවා මේ බඳ විතරක් තියාගෙන කෑලි ටික ගත්තත් ඉතාලම පොඩි පොඩි ගණන් වලට තමයි මේ පාර්ට් සමානලට මේ උදාහරණයක් ගත්තොත් මේක දිරනවා. ඒතකොට මේක වෙන්නේ රුපියල් 260යි. ඒතකොට මේ මූඩිය දිරනවා. පාවිච්චි කරද්දි මූඩිය දිරනවා. මේ රුපියල් 90යි මේ මූඩියක් වෙන්නේ. එතකොට මේ බඳ කොටස සමානලට මේක සවුත් වෙනවා. මේ රුපියල් 670යි වෙන්නේ එක කොටසයි. මේ ඔක්කොම එකපාර යන්නේ නැහැ නේ. ඒ නිසා ඔයගොල්ලෝ මං හිතනවා මේ ටැංකියක් ගත්තට පස්සේ විසි කරලා දාන්න නැතුව නැවත පාවිච්චි කරන්න පුළුවන් විදිහට ඊළඟ කන්නේට ගන්න පුළුවන් විදිහට ආරක්ෂා කරගන්න කියලා ඉල්ලනවා. ඒ වගේම තමයි මේ ලීටර් 5 ස්ප්‍රේ එක තියෙනවා. මේක 1580යි. මේක ලීටර් 5 1580යි. මේවා සියලුම පාර්ට්ස් මේවා අපි තමයි මේ නිෂ්පාදනය කරන්නේ. ඒවා සමහර කොටස් චීනෙන් ආනයනය කරනවා. මේවත් කොටස් ඔක්කොම තියෙනවා අපි ළඟ. ඒතොර ඒ මුදලට. ඒතොර මේ තියෙනවා ලීටර් 3 ස්ප්‍රේ එකක් අපි තමයි නිෂ්පාදනය කරන්නේ. මේ රුපියල් 520යි මේ බෝතලේ. ඒතොර 520යි. බැරි වෙලා හරි ඕකේ හෙඩ් එක සවුත් වෙලා නම් මේ කොටසම මොකක් හරි අවශ්‍යතාවයක් වුණොත් මේ කොටසම වෙන්නේ 190යි. මේ කොටසම 190යි මේ හෙඩ් එක නිසා මේ විසි කරලා දානවා බෝතලේ. එහෙම කරන්න එපා. මේක ගෙවිලා මේක සවුත් වෙලා ගියොත් එහෙම මේ කෑල්ල ගන්න. එතකොට එහෙමයි. නැත්තම් මේක ඇතුළත කෑල්ලක් වුණත් ඕනනම් අවශ්‍යතාවයක් ඇති වුණොත් ඉල්ලන්න අපි දෙනවා. එතකොට මේ තියෙන්නේ ලීටර් 2 බෝතලේ. මේක 440යි. එතකොට මේක 440ක් තමයි වෙන්නේ. එතකොට තව ලීටරේ බෝතලේ මෙතන සාම්පලේ නැහැ ලීටරෙත් තියෙනවා. එතකොට මේ වගේ මේක යට කොටස සවුත් වුණොත් බිඳුනොත් අතහැරලා පිපුරුවොත් මේ කොටස වෙනවා රුපියල් 210යි. ඉතින් ඕගොල්ලෝ හැම වෙලාවෙම මේ භාණ්ඩ ගත්තාම අර පිළිපැස්මෙන් පාවිච්චි කරන්න පුරුදු වෙන්න. එතකොට මේ අපරාධය අනවශ්‍ය මුදල් වියදම් කිරීමක් නැතුව වැඩේ කරගන්න පුළුවන්. කොටසක් කැඩුනොත් ඒකට අවශ්‍ය කොටස් ජයකිරණ ඕන වෙලාවක තියෙනවා. ඕගොල්ලෝ අපිට කතා කරන්න ඉල්ලන්න අපි කෑලි ඔක්කොම දෙනවා. එතකොට මේ සියලුම අමතර කොටස් අපි සතුයි අපි දෙනවා. සමහර වෙලාවල් වලට කෑල්ල දෙකක් අඩු වෙනවා. සමහරලාට ඉවරුනොත් ඒක නැවතිනවත් සතියෙන් දෙකෙන් අපිට නැවත ළඟා වෙනවා. ඉතින් ඕගොල්ලෝ අපිත් එක්ක රැඳී සිටින්න ටූල්ස් වර්ග රාශියක් ඇවිල්ලා තියෙනවා. එක එක ටූල්ස් වර්ග අපිට තියෙන ඉල්ලුමට අවශ්‍ය කරන විදියට සමාජ මාධ්‍ය හැසිරවීමේ සහ උත්තර බැඳීමේ ප්‍රමාදයක් අපේ තියෙනවා. එන්නේ එක පොඩ්ඩක් බැලන්ස් කරගෙන අපි ඉස්සරහට හුඟක් ටූල් වර්ග ඕගොල්ලන්ට ඉදිරිපත් කරනවා. ඉතින් මොනවා හරි ඕගොල්ලන්ගේ අදහස් යෝජනා
අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉවසීමෙන් කටයුතු කරන්න කියලා අපේ ප්‍රමාද වීම වලට උත්තර වලට ප්‍රමාද වුණත් මොනවා හරි දෙයක් වුණොත් ඒ ගැන සමාව ඉල්ලමින් අපිත් එක්ක රැඳී සිටින්න කියලා අදට සමු ගන්නවා. ජය කිරණ.